ආයුබෝවන් ඉන්ෆිනිටි ටැබ් YouTube නාලිකාව අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම රන්දුන මාත් එක්ක අදත් ඉන්නවා සුජිත් සර්. ආයුබෝවන් සර්. ඔව් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දවස් ටිකේ පහුගිය දවස් ටිකේම කතා කරපු මාතෘකාවක් ගැන. ඒ තමයි මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය. ඒක ඊළඟ පියවර තමයි අද කතා කරන්නේ. ඔබට මතක ඇති. ඊට කලින් අපි විද්‍යුත් විච්ඡේදය විද්‍යුත් අවිච්ඡේදය හඳුනගත්තා. ඊට පස්සේ විද්‍යුත් විච්ඡේදනයේ අවස්ථා කීපයක් අපි කතා කළානේ. එකක් කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරද්දී මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ආල්ෆා අම්ලිත ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරද්දී මොකද වෙන්නේ කියලා. අද අපි මේ විද්‍යුත් විච්ඡේදනයේදී මේක ඇත්තටම කාර්මික භාවිතයක් නේ. කාර්මික භාවිතයක් අපි මේ සරල මේ විදියට පෙන්වුවාට මේක ගොඩක් මේ ශේෂ්ත්‍රවල කෙරෙන දෙයක්. ඒ තමයි විද්‍යුත් ලෝහාලේපනය කියන එක. දැන් විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ විද්‍යුත් විච්ඡේදනයේ තියෙන ඉතාම හොඳ යෙදීමක්. ඔව් දැන් විද්‍යුත් ලෝහාලේපනයේදී කෙරෙන්නේ මේ කිසියම් පෘෂ්ඨයක් මත ලෝහයක් ආලේප කරනවා විද්‍යුතය පාවිච්චි කරලා. ඔව් දැන් මොන වගේ වෙලාවකටද අපිට ලෝහයක් ආලේප කරගන්න වෙන්නේ? ඔව් දැන් ප්‍රධාන වශයෙන් යකඩ වගේ එකකට දැන් අපිට දිස්නයක් ගන්න ඕන නම් අපි ලෝහයකට ඊට වඩා හොඳ පෙනුමක් ගන්න ඕන නම් අපි ආලේප කරනවා. එක ප්‍රයෝජනයක්. ආපහු අපිට දැන් යකඩ වගේ දෙයකට මල බැඳීමට වළක්ව ගන්න කැපෙන ලෝහයක් විදිහට ක්‍රියා කරනවා. මේ වගේ මේ ප්‍රයෝජන තියෙනවා නේද? ඔව් දැන් ලෝහ ගත්තාම හැම ලෝහයක්ම ලස්සන නෑ නේ. දිස්නයක් නෑ ලස්සන. දැන් උදාහරණයක් විදිහට දැන් මිලාදික රත්තරන් කියන්නේ ඒකේ අර තියෙන ආකර්ෂණීය පෙනුමනේ. ඒ වගේම දැන් සමහර තැන්වල ඔය අපි දැකලා තියෙන නිකල්, ක්‍රෝමියම්, රිදී, තඹ වුණත් ආවේනික දිස්නයක් තියෙනවා. ආවේනික පෙනුමක් දිස්නයක් තියෙන. ඉතින් අර හැබැයි ඒවා මිලාදිකයි. ඒ ලෝහයෙන් සම්පූර්ණ භාණ්ඩය හදන්න බැරි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි දැන් හිතන්නකෝ දැන් මේ වගේ ඇණයක් මේ සම්පූර්ණ තඹ වලින් හදන්න ලොකු වියදමක් යනවා. දැන් අපිට කරන්න පුළුවන් මේ යකඩ වලින් හදලා මේක වටේ තඹ ආලේප කරගන්න. දැන් තීන්ත ගන්නවා වගේ තඹ ගන්න බෑනේ ලෝහයක්. අන්න ඒකට තමයි මේ විද්‍යුත් ලෝහාලේපනය අපි පාවිච්චි කරන්නේ. තීන්ත ගන්නවා වගේ නමුත් ලෝහයක් තමයි එතන පේන්ට් කරන්නේ. ලෝහය තමයි ආලේප වෙන්නේ. දැන් උක මේ කරන්න පාවිච්චි කරන්නේ මේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාව. හරි සරල දේවල් ටිකක් ඕනේ නේ. ඔව් දැන් අපි අද ඔබට පෙන්නන්නේ මේ යකඩ ඇණයක් මත තඹ ආලේප කරගන්නේ කොහොමද කියලා. දැන් ඒකට අපි පාවිච්චි කරන අපිට දැන් යකඩ ඇණයක් තියෙනවා. ඒ වගේම මේ තඹ තහඩුවක් තියෙනවා. පොඩි තඹ තහඩුවක්. ඊළඟට 9 වෝල්ට් බැටරියක් තියෙනවා අපි ගාව. මේ තියෙන්නේ මොකද්ද? මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය. ඒ කියන්නේ දැන් මේ ආලේප කරන්න යන ලෝහේ ද්‍රාවණයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒකේ ලබන ද්‍රාවණයක් ඕනේ. ඒ කියන්නේ අපි දැන් තඹ ආලේප කරන්න යන නිසා තඹ වලින් තියෙන ද්‍රාවණයක් තමයි කොපර් සල්ෆේට් කියන්නේ. ඔව්. ඒක හරියට අපි තේරුම් ගන්න ඕනේ. මේ තියෙන කොපර් ලෝහය, මේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. දැන් උදාහරණ අපිට වෙන ලෝහයක් පුත් කරනවා. අපිට මැග්නීසියම් කරන්න ඕන නම් මැග්නීසියම් සල්ෆේට් වගේ ඒකේ ලෝහයක් තමයි අපි ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට රත්තරන් නම් ආලේප කරන්න රත්තරන් වල ලවණ ද්‍රාවණය. මෙතන තියෙන්නේ රත්තරන් තහඩුව. ඔව් දැන් අපි ගාව නෑනේ තිබ්බන රත්තරන් තහඩුවක් තිබ්බන රත්තරන් වල ලවණ ද්‍රාවණයක් තිබ්බන ඔබට මේක රත්තරන් ආලේප හදන්න පුළුවන් නේ. ඔව් දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් මේකේ තියෙනවා සම්මුතියක්. අපිට දැන් එකක් තමයි දැන් මේ ආලේප කරගත යුතු පෘෂ්ඨය අපි ගන්නෙ මේ අපි සම්බන්ධ කරන්නේ බැටරිය මොන ආග්‍රේටද? ඍණාග්‍රේට සම්බන්ධ කරන්න ඕනේ. ඒකත් බැටරියේ ඍණාග්‍රේට අපි ආලේපණයට බඳුන් වන මේ ද්‍රව්‍ය සම්බන්ධ කරනවා. ඊළඟ ආලේප කරගත යුතු ලෝහේ තහඩුවක් අපි සම්බන්ධ කරනවා මොන ආග්‍රේටද? ධනාග්‍රේට. ඊට පස්සේ ඒක අනිවාර්යයෙන් මතක තියෙන්න ඕනේ. ඔව් මේ ධන ඍණ සම්බන්ධ කරන එක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි ඍණාග්‍රේට තමයි දැන් මේ යකඩ ඇණේ සම්බන්ධ කරේ. ධනාග්‍රේට සම්බන්ධ කළා කොපර් තහඩුව. ඊට පස්සේ අපි මේ දෙක මොකද කරන්න ඕනේ? මේ කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය විදිහට තමයි දැන් මේකේ අපි කිල්ලලා තියෙනවා. මේ විදිහට අපිට විනාඩි කිහිපයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේකෙදි අපිට තියෙන දැන් අපි මේ ක්‍රියාවලිය සිදු වෙන අතරෙම මේකේ නිරීක්ෂණ ගැනත් පොඩ්ඩක් අපි කතා කරමු. මේක අපිට පේන්නත් පුළුවන්.
මේකෙදි මේ කොපර් තහඩුව අපිට හැමදාම ගන්න පුළුවන්ද? බෑ. මොකද මේ කොපර් තහඩුව මේක ටික ටික මොකද වෙන්නේ? දුර්වල වෙනවා. ඔව් ඡේ වීමකට ලක් වෙනවා. ඒ අර කොපර් තහඩුවේ තියෙන කොපර් තහඩුවේ තියෙන කොපර් පරමාණු අයන බවට පත් වෙමින් ද්‍රාවණය කරනවා. ඒ ද්‍රාවණයේ තියෙන අයන කොපර් පරමාණු බවට පත් වෙමින් මොකකටද යන්නේ මේ ඇනේ වටා තැන්පත් වෙනවා. දැන් මේකෙත් අර ඔබට කලින් කිව්වා වගේ අර ඇනෝඩයයි කැතෝඩයයි කියන එක ගැන දැනුමක් තියෙන්න ඕනේ. දැන් කැතෝඩය මත තමයි තඹ ආලේප වෙන්නේ. යකඩ ඇනේ අපි ගත්තේ මේ කැතෝඩයේ විදිහට තමයි යකඩ ඇනේ පාවිච්චි කරන්නේ. තඹ තහඩුව මෙතන ඇනෝඩයේ විදිහට පාවිච්චි වෙනවා. ඔව් එතකොට මේකේ මේ දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේක අපි දැන් මෙහෙම කරාට මේක දැන් මම කිව්වනේ මේ කාර්මිකව පාවිච්චි වෙන එකක් කියලා. ඒතකොට කාර්මිකව පාවිච්චි වෙද්දී මේ ගුණාත්මක බව ගොඩක් වැදගත් නේද? කාර්මික නිෂ්පාදනයේට. දැන් මේක ලස්සනට ආලේප කරලා දවස් දෙකකින් විතර කරන්න වැඩක් ගැලවිලා ගියොත් වැඩක් නෑ. ඉන්න මේ හොඳට කල් පවතින. ඒ වගේම ඒකාකාරව ලස්සනට ආලේපනේ තියෙන්න. මේ වගේ දේවල් තියෙන්නත් ඕනේ නේ. ඔව් එතනදී මොනවද අපි කරන්න ඕනේ? එතනදී අනිවාර්යයෙන් මේ ද්‍රාවණය කරන සැලකිලිමත් වෙන්න අපි පුළුවන් තරම් ද්‍රාවණය මේ සාන්ද්‍රණය ගොඩක් අඩු ද්‍රාවණයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඉතින් ඒක හිමීට සිද්ධ වෙනවා. තනු ද්‍රාවණයක් ගන්න ඕනේ නේ. දැන් අපි හිමීට වෙනකොට ඒක ගොඩක් මේ වෙලා අරගෙන ලස්සනට මේක මේ අලෙපෙන එතකොට ඒක අර අල්පයත්වත් වැඩි. ඒක අපි දැන් ගොඩාක් සාන්ද්‍ර එකක් මේක දැම්මොත් එහෙම මේ අපිට විනාඩියක් දෙකකින් ආලේපණය වෙනවා. හැබැයි ගැලවිලා යනවා හරියක්ම. ඔව් ඊළඟට මේ භාවිත කරන විදුලි ධාරාව විතර පුළුවන් තරම් අඩු වෙන තරමට හොඳයි. කියන්නේ මේ වෝල්ටේජ් එක ගොඩක් අඩු වෙන තරමට. දැන් අපිට 9 වෝල්ට් එක අපි කරාට පුළුවන් නම් ඊටත් වඩා හොඳයි මේ වෝල්ට් 4ක වගේ තැන් තියාගන්න. එහෙම නැත්නම් බීලි කෝෂ දෙකක් පොඩ්ඩක් සම්බන්ධ වෝල්ට් 4 බැටරියක් තියෙනවා. වෝල්ට් 4 බැටරියකින් වැඩි කරන්නත් පුළුවන්. ඒ බීලි කෝෂ දෙකක් මේ ශ්‍රේණිගත සම්බන්ධ කරලා කරන්නත් පුළුවන්. වෝල්ට් 3ක ඒ වගේ එකක වැදගත් වෙන කියන්නේ වෝල්ටේජ් එක සහ සාන්ද්‍රණය අඩු වීම වැදගත් වෙනවා. ඔව් එතකොට හොඳ ගුණාත්මක මේ ලෝහලේපනක් සඳහා. ඔව් දැන් අපි මෙතන නම් කරන්නේ මේ යකඩ ඇනේ තඹනේ ආලේප කරන්නේ නේ. ගොඩක් පාවිච්චි වෙන ලෝහ මොනවද ඇත්තටම මේ වගේ දෙයකට? ඔව් දැන් අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි දෙයක් තමයි මේ ටින් ආලේප කරන එක. දැන් ඔයගොල්ලෝ අපි ටින් සැමන් ටින් මේ වගේ ටින් පිරිපිරි ටින් කියලා කියන්නේ. ඇත්තටම කියන්නේ ටින් ලෝහයෙන් හදපු එකක් නෙවෙයි. ඒක වෙන්නේ යකඩ වලට ටින් කියන ලෝහය මේ වගේ ආලේප කිරීමක් තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගැල්වනයිස් කරනවා කියන්නේ ඇත්තටම දැන් ඒක සම්බන්ධ වෙනවා සක්‍රීය රසායනික සම්බන්ධ වෙනවා. කියන්නේ යකඩ වල සක්‍රීයතාවය වැඩි ලෝහයක් ආලේප කිරීම මගින් මේ තමයි ගැලවනයිස් කිරීම කියන්නේ. සිංක් තමයි අපි සිංක් නැත්නම් මැග්නීසියම් ආලේප කරන නැවක බඳ වගේ ඒකට අවස්ථාවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඔබ දැකලත් ඇති සමහර වෙලාවට ඔය සමහර නගර ආශ්‍රිතව තියෙනවා ඔය මේ ආභරණ මේ වෙළඳ සැල් ආසන්නයේ තියෙනවා මේ පොඩි බැටරියකුත් එක්ක ඔබ දැකලා ඇති මේ රිදී ආභරණවල රත්තරන් ආලේප කරනවා. දැන් ඇත්තටම රිදී ආභරණයකට වඩා පෙනුමක් සහ ආකර්ෂණීය බවක් තියෙනවා රත්තරන් වල. හැබැයි මිල අධික රත්තරන් මිලදී ගන්න අපහසු අය කරන්නේ අර රිදී ආභරණයේ වටේ රත්තරන් ආලේප කරගන්නවා. ඒකතනදිත් මේකම තමයි පාවිච්චි වෙන්නේ නේ. ඒක වෙනසකට තියෙන්නේ මේ තියෙන තඹ තහඩුව වෙනුවට ඒගොල්ලෝ ගාව තියෙන රත්තරන් තහඩුවක් තියෙනවා. එතකොට රිදී වලල්ල හරි රිදී මාලේ හරි මේ කැතෝඩේ රිනක් පැත්ත රිදී වල වටා මාඩු ඊට වඩා සම්බන්ධ කරලා මේ විනාඩි කිහිපයකින් රත්තරන් පාට වලල්ලක් මාලයක් ඒගොල්ලෝ හදා ගන්නවා. හැබැයි ඉතින් කල්ප ගොඩක් කාලයක් යනකොට යම් මේ ටික ටික ඒක දුර්වල මේ පැහැ යන කාලයකදී නම් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. දැන් රත්තරන් තහඩුව තිබ්බා කියලා රත්තරන් තහඩුවම දිය වෙන්නේ නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් යන්නේ. මේකෙත් එහෙම තමයි. මේකෙත් ඒ වගේ දැන් මේක මේ අපිට පේනවා මේක දිය වෙනවා. ඒකට තාම මේ සාමාන්‍ය විදිහටම තියෙනවා නේද? අපි බලමු මේක දැන් දැනටමත් දැනටමත් පාට වෙනස් වෙලා නේද? තඹ පාට වෙලා තියෙනවා. දැන් අර අපි කරපු එක වැරද්දක් නිසා මම හිතන්නේ ඒක දැන් අපිට හොඳට මේ දැනගන්න පුළුවන් මේ අපි ගත්තේ තරමක මේ වැඩි වෝල්ටේජ් තියෙන. ඒ හින්දා මේ ඉක්මනින්ම වෙලා තියෙනවා.
නමුත් මේ දැන් මේක අපිට ඕන අතින් උනත් මේ සූරලා අයින් කරන්න පුළුවන්. දැන් මේ ඔබට ගුණාත්මකයක් නෙමෙයි නෙමෙයි. දැන් ඔබට පේනවා මෙතන මේ වෙද්දි මේ ඇනේ දැන් අර මේ තනින් තන මේ දැන් ඒකාකාර වෙලා නැහැ. නමුත් මේ තැන් වල දුඹුරු පාටට පේනවානේ. ඔව්. කහ මේ තද නිකන් නියම කොපුවල වගේ නෙමෙයි තියෙන්නේ. රතු දුඹුරු පාට පැහැයක් මේ ඇනේ වටේ දැන් මේ ඔබට දකින්න ලැබෙනවා. ඔව් එතකොට දැන් පැය භාගයක් විතර වගේ හිමින් සැරේ කරා නම් අපි වෝල්ට් 1.5කින් හරි 3කින් හරි මේක අර ගොඩක් ලස්සනට එනවා. ලොකු ටිකක් කාලය ගත වීම වෙනවා. කාලය ගත වුණාට වැඩි බොහොම නිමාව බොහොම ක්වොලිටි එක හොඳට තියෙනවා. හොඳට ගන්න පුළුවන්. එතකොට ඔබ දැනගන්න දැන් මේ විද්‍යුත් ලෝහාලේපනය සඳහා මේ ආලේප කරන්න ගන්න ලෝහ තමයි වටින රත්තරන්. ඒක රිදිත් ගන්න පුළුවන්. දැන් තඹු මුද්දක වගේ දැන් තියෙන එකට වඩා වටින එකක් තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ක්‍රෝමියම් සහ නිකල් ගන්නවා නේද ගොඩක් ඔය දැන් බයිසිකල් වල එහෙම අර හැන්ඩල් එකේ එහෙම ලස්සනට මේ ටින් කියන ලෝහය ගන්නවා සිංක් ගන්නවා. මෙන්න මේවා විද්‍යුත් ලෝහාලේපනය සඳහා පාවිච්චි කරනවා. ඔව් අද දවසේ අපි ඔබට ඉදිරිපත් කළේ එතකොට මේ විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ මූලික මේ බොහොම සරල ක්‍රියාකාරකමක්. නමුත් මේක තමයි සංකීර්ණ ක්‍රියාවලියේදී පාවිච්චි කරන මූල තමයි මේ කතා කරේ අතරේ. ඔව්. එතකොට මේක අද දවසේ ඔබ මේකෙන් ඔබ දැනගත යුතු දේ තමයි ආලේපනයට බඳුන් වන පෘෂ්ඨයේ ඍණ පැත්තට සම්බන්ධ කරන්න ඕනේ. ආලේප කරගත යුතු ලෝහය ධනාග්‍රයට සම්බන්ධ කරගන්න ඕනේ. විද්‍යුත් විච්ඡේදය විදිහට පාවිච්චි කරන්න ඕනේ. ආලේපනය වෙන ලෝහේ ලවණ ද්‍රාවණය. ඒක ඇත්තටම තව මේ අපිට සරලව ළමයිට කියන ක්‍රමයකුත් තියෙනවා. ඔව් ඔව්. දැන් ඒ කියන්නේ මෙතන දෙකක් බලන්නකො පාවිච්චි උනේ මොකක්ද දැන් එකක් කොප ලෝහයයි කොප ද්‍රාවණ කොප තියෙන ලවණ ද්‍රාවණය. එතකොට දැන් එතන දැන් මෙතන අනිත් පැත්තට ගියේ යකඩනේ. එතකොට දැන් මෙතන දෙන්නෙක්ම කොප වුණානේ. ඔව්. දෙන්නෙක් කොප කියන්නේ යා නිකන් පොහොසත් කෙනෙක් වගේ ඔව් තියෙනවා. සාමාන්‍ය අපි දන්නවනේ දැන් ධනයි ඍණයි ගත්තාම මෙතන අපි ප්‍රමුඛත්වය දෙන්නේ ධනටනේ. එතන නොබල මත තියන ක්‍රමයක් තියෙනවා. දැන් දෙන්නෙක්ම ඉන්න නිසා මෙතන අනිවාර්යෙන් කොප යන්න ඕනේ ධනාග්‍රය. පොහොසත් කෙනා යන්න ඕනේ ධනාග්‍රය. ඒක දුප්පත් කෙනා ඍණාග්‍රයට වගේ අදා. එතන එහෙම මතක තියාගන්න ඕනේ දැන් දරුවන්. මතක තබා ගැනීමේ පාසුවට ඒක සුදුසුයි. දැන් ඔබට කාණින් ක්‍රියාකාරකම් කරනවා නම් ඒ අන්නේ විදියට ටක් ගාලා මතක තියාගෙන එහෙම කරන්න පුළුවන්. එතකොට අද දවසේ අපි ඔබට ඉදිරිපත් කළේ අපි අර දැන් දිගින් දිගට කරගෙන ආපු විද්‍යුත් විච්ඡේදනය කියන මේ කොටසේම තව එක පියවරක් තමයි විද්‍යුත් ලෝහාලේපනය කියන එක. ඉතින් එකෙන් අද දවසේ ඔබ යම ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එමනම් අපි තවත් දවසක තවත් වීඩියෝවක් අරගෙන ඔබ හමුවට එනවා. එතෙක් ඔබට ආයුබෝවන්. Subscribe to my channel.